හෙලෝ කොහොමද යාළුවනේ? මගේ පළවෙනි ආදර කතාව. එහෙම නැත්තම් සිත්මිගේ කතාව ඔයගොල්ලන්ට මතක ඇති. සිත්මිගේ කතාවට එයාගේ නැන්ද සම්බන්ධ වුණේ කියලත් මම තුන්වෙනි කතාවේදී ඔයගොල්ලන්ට කිව්වා. සිත්මිගේ නැන්දාගේ නම කවීෂ අක්කා. වෙච්ච හඹු සිදුවීමක් හින්දා කවීෂ අක්කයි මමයි ලං වෙලා පොඩි සෙල්ලමක් දැම්මා කියලත් මම කලින් කතාවෙන් කිව්වා. අද කතාවෙන් අපි බලමු මගේ පළමු ප්‍රේමයේ සිද්මි කතාවේ 4 වෙනි කොටස. කතාව පටන් ගන්න කලින් කියනවා channel එක subscribe කරලා තියාගන්න. මේ සිංහල වැල් කතා. ඇත්තම කිව්වොත් මගේ සිත්මිගේ තිබ්බේ ආදර සම්බන්ධයක්. අපි ආදරේ හින්දා සෑහෙන්න දේවල් කරා. එහෙ මෙහෙ ගියා. හැබැයි සිත්මිගේ නැන්දයි මමයි අතර තිබ්බේ ආදරයක් නෙමේ. ඒක අමුතුම හැඟීමක්. මට ඒක වචනයෙන් පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් සිත්මිගේ නැන්දා එහෙම නැත්තම් කවීෂ අක්කත් දන්නවා මේක අපි දෙන්න ලෝකෙට හොරෙන් තියාගන්න ඕනේ කියලා. මොකද කවීෂ අක්කට නෑකමට සිත්මි වෙන්නේ දුවනේ. තමන්ගේ දුවගේ කොල්ලත් එක්ක කොටු පයින්නවා කියලා කාට හරි ආරංචි වුණොත් එහෙම ගමේ වසලත් හමාරයිනේ. අනෙක ඉතින් කවීෂ අක්කත් ඉන්නේ බෝ පැලේ වගේ සුදු ගවුම ඇඳගෙන පන්සලේමනේ. ඔය විදියට ටික කාලයක් ගෙවිලා ගියා. මාසෙකට සැරයක් විතර හරි මම කොහොම හරි කවීෂ අක්කා එක්කත් කොටුවක් පයින්නවා. ඒකට හේතුව සිද්මිට දෙන්න බැරි ගොඩාක් දේවල් කවීෂ අක්කා මට දෙනවා. ඒ කියන්නේ මම කවීෂ අක්කා එක්ක ඉන්නවා කියන්නේ වෙනම ලෝකෙක ඉන්නවා වගේ පාවෙනවා වගේ ෆීලිං එකක්. මොකද ඉතින් සිද්මි වගේ නෙමෙයිනේ කවීෂ අක්කා කැම්පස් කියපු හොඳ පුරුදුකාරියක්නේ. ඇත්තම කිව්වොත් සමහර දවස්වලට කවීෂ අක්කට පොඩියට කරලා මදි. ඇත්තම කිව්වොත් කවීෂ අක්කා හරි කැමති එයා පශ්චාත් භාගයටත් කරනවට. මොකද ඒක එයාට දැනෙනවලු හොඳට. අමුතු රස්නයක් එක්ක අමුතුම ෆීලිං එකක් ඒකේ තියෙනවලු. මුල් දවස්වල නම් මට ඒකට අප්පිරිය හිතුණා. හැබැයි පස්සේ මමත් ඒකට ආස වුණා. මම ඒකට ආස වෙච්ච එකේ ප්‍රතිඵලයක් විදියට මම කොහොමින් හරි සිත්මිගේ අකමැත්තෙනුත් එයාගේ පශ්චාත් භාගයටත් වග කිව්වා. මාර වැඩේ කියන්නේ එදා සිද්මිට ඇවිද ගන්නත් අමාරු වුණා. මට හොඳටම බැන තමයි ගෙදර ගියේ. මේ විදියට මාස 4-5ක් ගෙවිලා ගියා. ඒ වෙද්දි මමයි කවීෂ අක්කයි 3-4 වතාවක් කොටු පැනලත් තිබ්බා. කොහොමත් ඉතින් සිත්මිගෙයි මගෙයි එෆෙයා එකට ජිංගි චිකින් සෙල්ලම් වලින් නම් කිසිම අඩුපාඩුවක් තිබ්බේ නෑනේ. අපි පුළුවන් හැම වෙලාවෙම සෙල්ලමක් දැම්මා. එහෙම නැත්තම් ෆෝන් එකෙන් හරි සෙල්ලමක් දැම්මා. ඔය විදියට කාලේ යද්දි මමයි සිද්මි දෙන්නම ඉගෙන ගත්ත IT කෝස් එකත් ඉවර වුණා. ඊට පස්සේ සිද්මිටයි මටයි හම්බෙන්න ලොකු හේතුවක් තිබ්බේ නෑ. යාළුවෙක්ගේ ගෙදර යනවා, අරයාගේ ගෙදර දාන ගයක්, මෙහෙ මල ගයක්, ඔය වගේ එක එක බොරු හේතු කියලා තමයි සිද්මි මමයි හම්බුනේ. හැමදාම හම්බෙන හින්දා සිද්මිගෙයි මගේ සම්බන්ධේ මුල් කාලේ මාර ලස්සනට හරිම ආදරණීය විදිහට ගලාගෙන ගියා. හැබැයි ඉතින් සිද්මිටත් ගෙදරින් එන්න කරදර වෙද්දි අපි හම්බෙන එක ටික ටික අඩු වෙද්දි අපේ සම්බන්ධෙත් නිකන් පතෝල වගේ වෙලා ගියා. ඒ කියන්නේ අපි වැඩිය හම්බුනෙත් නෑ. හම්බෙන දවසටත් සිද්මි ඉක්මනට යන්න ඕනේ. අනම්මනම් කිව්වා අපි රෑට ෆෝන් එකෙන් කතා කරන එකත් අඩු වුණා. මොන දේ වුණත් කවීෂ අක්කත් මගේ ළඟින් හිටපු හින්දා මට ලොකුවට වෙනසක් දැනුනේ නෑ. කවීෂ අක්කා කියන්නේ නම් ඇත්තටම දේවතාවියක් වගේ. එයා නිකන් සුර ලෝකයක් මවනවා මට. මොකද එයත් එක්ක ෆෝන් එකෙන් චැට් කර සෙල්ලමක් දාද්දි වුණත් එයා එවන ෆොටෝස්, එයා එවන වීඩියෝස් වලටත් මාව නිකන් පිස්සු වැටිලා යනවා. එච්චරට එයා ආස කරනවා. සමහර වෙලාවට
කවිශක්ක මගේ මල්ලි බබා උඩ වාඩි වෙන විදිය කියලා උඩ පැන පැන ඇඟ හොල්ලත් එක එක වීඩියෝ එවනවා. අම්බෝ ඒව ගැන නම් මට වචනෙන් කියන්න අමාරුයි. ඒ ලෙවල් එකට සිත්මිට නම් ලේසියෙන් එන්න බෑ. ඔන්න ඔය හේතු හින්දා ඇත්තම කතාව මම සිත්මිට වඩා කවිශක්කට ආස වුණා. ඒ හින්දා මමයි කවිශක්කයි හම්බෙන ගොඩක් දවස්වලට මම කවිශක්කගේ මගේ සෙල්ලම් වීඩියෝ කරගන්නවා. ඒ මොකක්ද දන්නවද? අපි දෙන්න සෙල්ලම දාද්දි කවිශක්ක කොහොමත් හොඳට කෑ ගහලා කේන්දිරි ගාලා හොඳට තඟ වැඩ ටික කරනවා. ඉතින් මට ගෙදරදී අතමරන්නත් මේ වීඩියෝ උදව් වෙනවා. ඒ හින්දා මම පුළුවන් තරම් කවිශක්කගේ මගේ සෙල්ලම වීඩියෝ කරගන්නවා. හැබැයි දවසක් මහ නරක වැඩක් මට වුණා. මටයි සිද්මිටයි තිබ්බ නිදහසත් අඩු වෙච්ච හින්දා අපි ගොඩක් වෙලාවට සති දෙකකට සැරයක් විතර තමයි සෙල්ලමක් දාන්නේ. එහෙම සෙල්ලමක් දාන්න මමයි සිත්මී කාමරයකට ගියපු වෙලාවේ එක වටයක දඟ වෙලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න වෙලාවේ මම වොස් දාගෙන එද්දි සිද්මි මගේ ෆෝන් එක ඔබනවා. හැබැයි ඉතින් මට සිද්මිට කියන්න බෑ කෝදෙන්න මගේ ෆෝන් එක කියලා. එහෙම වුණොත් එයා මං ගැන සැක හිතනවා. සාමාන්‍යයෙන් සිද්මි මගේ ෆෝන් එක බලන්නේ නෑ. මම සිද්මිගේ ෆෝන් එක බලන්නෙත් නෑ. හැබැයි මං හොඳටම දන්නවා කවිශක්කගේ මගේ සෙල්ලම් සමහර වීඩියෝ මට හයිට් කරන්න අමතක වුණා. ඒ වගේම කවිශක්කගේ මගේ චැට් එක නම් කොහොමත් මම ඩිලීට් කරේ නෑ. සිද්මි මගේ ෆෝන් එක ඔබන හින්දා මමත් සිද්මිගේ ෆෝන් එක අරගෙන ටිකක් ඔබන්න ගනිද්දිම සිද්මි කෝදෙන්න මගේ ෆෝන් එක කියලා එයාගේ ෆෝන් එක උදුරන්න ගත්තා. මට ඒක ටිකක් අමුතුයි. මම ඉතින් නෑ මට ෆෝන් එක බලන්න ඕන කියලා සිද්මිගේ ෆෝන් එක ඔබන්න ගත්තා. මම සිද්මිගේ ෆෝන් එක බලනවට සිද්මි අකමැති වෙච්ච හින්දා මට පොඩි සැකයක් ආවා. ඉතින් මම සිද්මිගේ ගැලරි එක WhatsApp chat, Messenger chat චෙක් කරා. එතකොට තමයි මම දැක්කේ සිද්මිගේ හොර WhatsApp chat එකක් තිබ්බා. chat එකේ ලොකු දේවල් නැති වුණාට මේ දෙන්න මුකුළු කරලා නම් තියෙනවා. මුකුළු කරපු එක කමක් නෑ කියමුකෝ. හැබැයි සිද්මි මාත් එක්ක ආදර සම්බන්ධයක් තියාගෙන වෙන කොල්ලොත් එක්ක මුකුළු කරපු එකට නම් මට කේන්ති ගියා. හොඳටම කේන්ති ගියපු මම එක පාට ඇඳෙන් නැගිටලා සිද්මි මොකද්ද මේ කරන බලු වැඩේ කැත වැඩ කරන්න එපා ඕයි කියලා සිද්මිට බැන්නා. මං එහෙම බැනපු එකට සිද්මිට තරහ ගිහිල්ලා සිද්මි මට කියනවා ඇයි දැන් ඔයා බෝසතාද ඔයා නටන නාටකම් මං දන්නේ නැහැ කියලා හිතුවද කියලා. මම එතකොට කල්පනා කරා සිද්මි මොකද්ද මේ කියන්නේ කියලා. සිද්මි මොනා කිව්වත් මාව එහෙම අහුවෙලා නෑනේ. අනේ මේ මම නම් කායෙක්වත් ඔහොම WhatsApp එකේ chat කර නටලා නෑ කියලා. ඔව් WhatsApp එකේ විතරක් නෙමෙයි නටලා තියෙන්නේ. හොඳට නටලා තියෙනවා කියලා නම් මම දන්නවා. ඔයා හිතන්න එපා ඔයයි කවිශක්කයි කරන සෙල්ලම් මම දන්නේ නැහැ කියලා. ඔයා හිතුවද මං එච්චර මෝඩයෙක් කියලා. අම්මට සිරි. ඒ කියන්නේ මගේ කවිශක්කගේ සෙල්ලම සිද්මි දන්නවා. ඒක කිව්ව ගම මාව ෂොක් වෙලා ගියා. ඊට පස්සේ මම කෑනෝ ගහ මොකද්ද ඒ කතාව ඔයා දන්නෝ කියලා මම සිද්මිගෙන් ඇහුවා. එතකොට සිද්මි මට කිව්වා ඔව් මම ඕක දැනගත්ත එක දවසක් කවිශක්ක අපේ ගෙදර ආපු වෙලාවේ මම එයාගේ ෆෝන් එක ඔබද්දි ඔයාගේ කවිශක්කගේ chat එක කියෙව්වා. ඒ දැකපු දේවල් එක්ක නම් ඇත්තටම මට ඔයාව එපා වුණා කියලා. හැබැයි අපි දෙන්න මේ සම්බන්ධය දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන හින්දා මට මේ සම්බන්ධය නැති කරගෙන අනිත් අයට මුණ දෙන්න බෑ කියලාත් කිව්වා. ඊට පස්සේ මම සිද්මිගෙන් ඇහුවා එතකොට ඔයා මේ ගැන දන්නවා කියලා කවිශක්කට කිව්වද කියලා. ඒකට උත්තරයක් විදියට සිද්මි කිව්වේ නෑ මම කාටවත්ම කිව්වේ නෑ. හැබැයි මට මේක කන්ෆර්ම් කරගන්න ඕන හින්දා තමයි අද මම ඔයාගේ ෆෝන් එකත් බැලුවේ. ඒකෙන්
මට දෙන්නගෙම වැඩේ අතටම මාට්ටු කියලා. ඒ වගේම ඔයාටයි කවිසක්කට රිද්දන්න තමයි මමත් මේ වගේ හොර වැඩක් කරන්න තීරණය කළේ කියලත් සිද්මි කිව්වා. දැන් ඉතින් මට ඒකට දෙන්න උත්තරයක් නැහැ. මොකද මමත් වැරදි සිද්මිත් වැරදි. ඊට පස්සේ සිද්මි ඇහුවා කවිසක්කට මෙච්චර ලං වෙන්න එයාගෙන් වෙච්ච අඩුපාඩුව මොකද්ද කියලා. ඉතින් මම සිද්මිට මුලින්දම්ම කතාව පැහැදිලි කරා. මේක අහම්බෙන් වෙච්ච සිදුවීමක්. හැබැයි සිද්මි වගේ නෙමේ කවිශක්ක හොඳ පුරුදුකාරී හින්දා මට අමුතුම සැපක් තියෙනවා. ඒකත් එක්ක මම ආස වුණා කියලා සිද්මිට පැහැදිලි කරා. ඒකට උත්තරයක් විදිහට සිද්මි කිව්වේ ඉතින් මමත් මගේ අඩුපාඩු හදාගන්නම්. අපි දෙන්න මේ හැමදේම අමතක කරලා හොඳට ඉමු. හැබැයි ඔයයි කවිශක්කයි මට උදව් කරන්න ඕනේ මගේ අඩුපාඩු හදාගන්න කියලා. එතකොට මම සිද්මිගෙන් ඇහුවා ඒ කොහොමද අපි දෙන්න උදව් කරන්න කියලා. ඒකට උත්තරයක් විදිහට සිද්මි කිව්වේ ඔය දෙන්න කොටුවක් පයින් දවසක මාවත් එක් කරගෙන යන්න මටත් ඒක බලලා මගේ අඩුපාඩු හදාගන්න ඕනේ කියලා. ඒ කිව්ව කතාවට මගේ ඇස් උඩ ගියා. යකඩෝ මෙයා මේ කියන්නේ මට මේ කෙල්ලෝ දෙන්නත් එකම ඉන්න කියලානේ. මාව පුදුම වුණාට ඒකත් හැබැයි මරු. සිද්මි මමයි කවිශක්කයි තුන්දෙනාම කොටුවක් පැන්නද. සිද්මිගේ වැරදි හදාගත්තද. සිද්මිගේ මගේ එසයායකට මොකද වුණේ. කවිශක්කයි මමයි කොටු පයින් එක නැවැත්තුවද. මේ හැම දෙයකට උත්තරේ මම ඊළඟ කතාවෙන් කියන්න. ඊළඟ කතාව තමයි අන්තිම කතාව. එතකන් channel එක subscribe කරලා තියාගන්න. මේ සිංහලවැල් කතා.